එළ කොහමද මචං මොකද වෙන්නේ? අද මං ආව පොඩ්ඩ ඇලගාවට. ඇලගාව හදපු අර පොඩි විලායයක් ඇදුවේ. ඒක බලන්න ආවා. ඒත් එක්ක ඇලගාව හදන්න ඇදුවේ විලායකට යටින් බන්ටයක් වගේ. එහෙනම් අපි එතනට ගිහින් බලමු කොහොමද කියලා. මචං පේනවද බලන්නකෝ. මේක පොඩ්ඩක් අස් කරලා ගන්න ඕන අතු ගාලා. පොඩ්ඩක් අපි ඉස්සරහට ගිහින් බලමු මචං. මෙන්න මෙතන තමයි මචං මං හදන්න ඇදුවේ. මෙන්න මෙතන මෙහෙම ගල් දාලා මෙතන බන්ටයක් වගේ හදලා. එහෙනම් මචං අද වීඩියෝ එක ඒක තමයි. වීඩියෝ එක බලාගෙන ඉන්න අපි පොඩ්ඩක් මේක උඩට ගිහින් බලමු. මොකද තත්ත්වය කියලා මේක දැන් කඩම් වැටෙද්ද දන්නේ නැහැ. මචං මේක උත්තාවම පේන විදිය. මෙතන තමයි මචං හදන්නේ. මෙතන ඇදුවම සුපිරියට තියෙයි පිරීලා. පොඩ්ඩක් ඇතුළට ගිහින් බලමු. මොකද තත්ත්වය හොඳට තියෙද අවුලක් නැද්ද කියලා. ඔන්න මචං මෙහෙම තමයි ඇතුළ තියෙන්නේ. අවුලක් නැහැ තාම හොඳට තියෙනවා. මේක ඇතුළට ආවම එළිය පේන විදිය ඔන්න බලන්න. එන මචං මේක අස් කරලා පොඩ්ඩක් අතු ගාලා කියලා සෙට් වෙමු එන. මචං අතු ගාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට බන්ට් එක හදනවට පටන් ගන්න. ඔන්න බලන්න. අතු ගාලා පොඩ්ඩක් අස් කරලා දැම්මා. දැන් තියෙන්නේ ගල් ටිකක් දාලා මේ ටිකේ දිගට මෙහෙම ගල් ටිකක් දාලා වතුර ටික බැහැගෙන යන්නේ නැති වෙන්න හදා ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි පටන් ගමු වැඩේ. දැන් නම් වැඩ ටිකක් ඉවරයි මේකේ. බලන්නකෝ. ඕ. තවඩින් පොඩ ඇතරනවා මචං. පේනව නේද? මේක මචං දැන් ගල් තියලානේ හදාගන්න තියෙන්නේ. ගල් ටික උඩින් වැලි කොට්ට ටිකක් ගෙනල්ලා ගහමු. එතකොට තමයි වතුර පිරෙන්නේ මේකේ හොඳට. එහෙනම් අපි වැලි කොට්ට ටිකක් ගෙනල්ලා, වැලි කවර ටිකක් ගෙනල්ලා, වැලි ටිකක් පුරවලා මේක උඩින් ගහමු එන්න. මාරා අතලලා තියෙන්නේ මචං. සුපිරි මාත. මචං කොහොමද හොඳයිද දාන්න හදපු පොට් එක? පේනවනේ. අවුලක් නැද්ද?
හොඳයිද මචං සුපිරිද? පොඩ්ඩක් මේ කුට්ටක් ගිහින් බලමු වෙන. ඔන්න ඔය විදිහට තමයි මචං පේන්නේ. මේ කුට්ටාව මම පේන්නේ ඔන්න ඔය විදිහට. එහෙනම් මචං අද වීඩියෝ එක ඉවරයි. අයි වීඩියෝ එකෙන් සෙට් වෙමු. ගිහින් එන්න එහෙනම්. ජය වේවා.